බොහොම කොහොමද ඔයාලට මම අද පෙන්වන්න යන්නේ පැටි liver වලට අකුමාගේ තෙල් වලට හොඳ බේත් එකක්. මේක යකිනාරම්, මේක කොළ තම්බල බොන්න පුළුවන් තේ එකක් විදියට. අපි බලමු හදන විදිය. මේක අර පුල්ලි වගේ තියෙන හැටි, කොළේ හැටි. යකිනාරම් කොළේ පොඩි මේ කටු තියෙන නගන්නේ එපා. පුල් කටු තියෙන්නේ ටිකක් දානවා ඇනුනාම. මේ කවුරුත් වැඩි මේ දැන් ඉන්න ළමයි නම් දන්නේ නැතුව ඇති මේ කොල්ලේ මෙන්න මේ වගේ කටු මෙන්න මේ විදියට කටු තියෙනවා බලන්න. යකිනාරම් වල මෙන්න මේ විදියට කටු තියෙනවා. මෙන්න මේ විදියට පොඩි මල් තියෙන්නේ චූටි මල්. කොළ ටික හොද ගන්නවා. හොඳට පිරිසිදු කරගත්තු කොළ ටික මේ මැටි මුට්ටියක් ගන්න ඕනේ. මුට්ටිය හොදලා ඉවරලා මැටි මුට්ටියට දා ගන්න ඕනේ. හරි ඉඟුරු ගන්න ඕනේ. ඉඟුරු කෑල්ලක් දාගන්න. සුදු ලුණු මේ ගෙඩියක් තිබ්බට සුදු ලුණු බිග් දෙකක් විතරයි. ගම්බිරිස් 65ක් දාගන්න. සුද්ධ කරගන්නවා. මේ කොරෝනා කාලේ නම් ගොඩක් කට්ටිය බිව්වා. දැන් නම් ඒත් ආයේ අමතක වෙලා තියෙන්නේ ඒ උනට. ඒක කපලා ගන්න. මිශ්‍රණය අර හදාගත්ත තලාගත්ත ටික දාගන්න ඕනේ. ඊට පස්සේ වතුර දාගන්න. දැන් හොඳට පැහැෙන විදිහට රත් කරගන්න ඕනේ. 40ක් විතර අපි රත් කරගත්තා. අපි අරලා බලමු. හොඳට රත් වෙලා තියෙන්නේ දැන් පැහිලා තියෙන්නේ. දැන් උණු කරලා නිවාගෙන බොන්න පුළුවන් ගානට රත්නෙට මේක හකුරු කෑල්ලක් එක්කත් බොන්න පුළුවන්, නිකනුත් බොන්න පුළුවන්, කිසි අවුලක් නැහැ, රසයි. හැබැයි දිය වැඩිය වගේ තියෙන කෙනෙක් නම් හකුරු පාවිච්චි කරන්න එපා. හදන්න හරිම රසයි මේක. ඔයාලත් ඉතින් හදලා බලන්න බොන්න. ඇත්තටම රහයි.